හෙලෝ යාළුවනේ ඉතින් ඔයාලා අද සාදරයෙන් මේ කරන YouTube channel එකට ඉතින් වීඩියෝ කරන්න කලින් අනිවාර්යයෙන්ම subscribe කරන්න like කරන්න share කරන්න ඉතින් වැඩි කතාවක් අපි පටන් ගමු වීඩියෝ එක. ඉතින් අද යාළුවා තියෙනවා විශේෂ hot wheels දෙකක්. ඉතින් මේ hot wheels දෙක ඇවිල්ලා fast and furious cars දෙකක් තමයි අද ගෙනල්ලා තින්නේ. ඉතින් මේ hot wheels silver series එකේ තමයි introduce කරලා තින්නේ. ඉතින් hot wheels වගේ series එකක් තමයි ඉතින් අපේ silver series එක. ඉතින් මේ පැත්තෙන් බලන්න පුළුවන් අපේ ඩොම් පැදපු Fast and Furious එකේ 1973 Chevy Camaro එක. ඉතින් මේකත් fully metal. ඉතින් මම මේ දෙකම ගත්තේ Cool Kids එකකින් St. Paul's ඉස්සරහා තියෙන බම්බල් පිටියේ කොළඹ 4 වල. ඉතින් අපි මේ පැත්තට ගියාට පස්සේ මේක ඉතින් 1973 තමයි මේ වෙලා තියෙන්නේ. ගණන් ගන්නවා මෙතන පොඩි මේකක් ආවා. ගියා ඒක ගණන් ගන්න බෑ. කොහොම හරි මේක හදලා තියෙන්නේ made in Thailand. මේක made in Thailand එකෙන් තමයි හදලා තියෙන්නේ. ඉතින් Honda Yokohama Universal ඉතින් ස්පොන්සර් කරපු සෙට් එකක් තමයි තියෙන්නේ. ඉතින් බලන්න පුළුවන් ඉන්නේ. හරි. ඉතින් අපි මේක අන්බොක්ස් කරලා බලමු කොහොමද කියලා තියෙන්නේ. කොහොම හරි ඉතින් මෙන්න මේ වගේ වාහනයක් තමයි තියෙන්නේ. fully metal ලස්සන කලර් එකක්. ආමි කලර් එකක්. detail සෑහෙන තියෙනවා. මේ red light එහෙම තියෙනවා ඉස්සරහත් එහෙමයි. සෑහෙන හොඳ කාර් එකක්. මේක drag යන එකක් තමයි drag build එකක් මේක. සාමාන්‍යයෙන් මේක සාමාන්‍යයෙන් ගොඩක් දුරට යන drag build තමයි. හරි. ඊට පස්සේ මේ පැත්තේ මම ඔයාලට බලන්න පුළුවන් වෙනවා Fast and Furious එකේ silver series එක ආව Honda S2000 එක. ඉතින් මේ S2000 එක ඇවිල්ලා ගොඩක් ඔය අපේ ලංකාවේ Civic කොල්ලොන්ගේ පිස්සොක් වෙච්ච එකක් තමයි මේ S2000 එක කියලා කියන්නේ. ඉතින් පිටිපස්සේ අපිට බලන්න පුළුවන් 2100යි මේ ඉතින් ගාන Cool Kids එකෙන් ගත්තේ. ඉතින් මේ තමයි තියෙන්නේ. ඉතින් Honda Ford Yokohama Universal ඒ ඔක්කොම ස්පොන්සර් කරලා තියෙනවා කියලා පේනවා. ඉතින් කොහොම තමයි තියෙන්නේ. මේක ටිකක් අනිත් Hot Wheels එක්ක බලද්දි මේක ටිකක් බරයි. කියන්නේ අනිත් Hot Wheels එක්ක සාපේක්ෂව මේක ටිකක් බරයි. මම මේ කාපට් එකක් දාලා ඉන්න හින්දා මෙහෙම බිමට දාන්නේ. මොකද මම මේ දිකාතින් වීඩියෝ එකක් කරලා අනිත් එකෙන් තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මම කවදාවත් සාමාන්‍ය මෙහෙම එකපාරට බිමට අතාරින්නේ නැහැ. මොකද මේ හීරෙන්න තියෙනවා. ඉතින් කාපට් එක දෙන්න අවුලක් නැහැ. කොහොම හරි මේ මෙහෙම තමයි තියෙන වண்டிය. ඉතින් මේක නම් පිස්සුවක් ගායිස්. ඉතින් Honda එක ගහලා තිනවා ඉස්සරහා බැජ් එක. මේ තියෙන livery එක. මේ පිටිපස්සේ exhaust tips දෙක තියෙනවා. පේන් කරලා දිනවා ලයිට්ස් එහෙම. ඊට පස්සේ Honda කියලා ගහලා දිනවා පිටිපස්සේ. මොනවද තියෙන්නේ? හරිද මේක black. මේක Chinese style එක වැදගත් එකක්. මට මතක නැහැ Chinese style එකේ නම මේ drag මේකක්. ඉතින් කොහොම හරි මේකත් ඉතින් made in Thailand Honda S2000 යට පේන මේක. 2010 මෙටල් එක. මොනවා තියෙන්නේ? ඉතින් මෙහෙම තමයි වාහනේ තියෙන්නේ. කොහොම හරි ඔයාලට බලන්න පුළුවන්. මේ වගේ වාහනයක් මේ වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකත් ඇවිල්ලා මං හිතන්නේ මෙඩල් නම් එක මං කිව්වේ නෑ. මට මතක නෑ කිව්වද නැද්ද කියලා. 2024 මෙඩල් එක මේක 2024 මෙඩල් එකක් තමයි මේක තියෙන්නේ ඇවිල්ලා. මෙහෙම තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අපි පිස්සුව. මේක ටිකක් බරයි සෑහෙන ග්‍රෑම් මම හිතන්නේ 150ක් 200ක් විතර එනවා. මේකක් සාමාන්‍යයෙන් ටිකක් බර වාහනයක්. ඉතින් මොකද තියෙන්නේ වண்டி දෙක. ඉතින් අද වීඩියෝ එක ගන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න. ආයෙත් නැග සුවරි වීඩියෝ සෙට් එකමු. bye.